රුලන් පොල් දාලා හදන රසමරස රොටියක් කොහොමද හදන්නේ කියලා අද මම කියලා දෙන්නම්. මේකට අවශ්‍ය වෙනවා පාන් පිටි, රුලන්, ඒ වගේම ලුණු ටිකක්, රතු ලූණු, කරපිංචා, අමු මිරිස්, ඒ වගේම කිරි ටිකක් සහ වතුර ටිකක්. තවද ගාගත් පොල්. අපි බලමු කොහොමද මේ පොල් රොටි දැන් හදාගන්නේ කියලා. මුලින්ම භාජනයකට පොල් ටික දාලා ඒකට අපි රතු ලූණුයි, අමු මිරිසුයි, ලුණුයි දාලා හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට රුලන් එකතු කරගත්තා. කලවම් කරන ගමන් ඊට පස්සේ මං ගාව තියෙන පාන් පිටි ටිකත් ඒකට එකතු කරගත්තා. මේ වගේ හොඳට කලවම් කරන්න. ඊට පස්සේ හොඳට කලවම් කරලා ඒකට අපි ගාව තියෙන කිරි ටිකක් දාලා මං කලවම් කරනවා. ඊට පස්සේ මට වතුර චුට්ටකුත් මම දාගත්තා. දාලා මේ වගේ තලපයක් වෙන විදිහට අනාගන්න. ඔයගේ අතේ ඇලෙන්න පුළුවන්. ඒ වුණාට හොඳට අනාගත්තාම අතේ ඇලෙන්නේ නැහැ. මේ වගේ අතේ ඇලෙන්නේ නැති විදිහට මේ වගේ එක ගුලියක් හදලා එක රොටියකට ප්‍රමාණයකට සෝස් පෑන් එකකට දාලා හොඳට රොටියක් වගේ හැඩයට හදාගන්න. දෙපැත්ත උඩ යට මාරු කරලා හොඳට පුච්ච ගත්තාම මේ රොටි හරිම රසයි. මේ බලන්න මම මේ රොටිය හදලා මාළු මිරිස් හොදිත් එක්කත් එක්ක තමා මං පිළියෙල කරලා දුන්නේ. ඔයාලත් ලුණු මිරිස් හරි කරි එකක් එක්ක හරි මේ රොටි රස විඳින්නට පුළුවන්.